ශාරිපුත්‍රයනි, බුද්ධ ඥානී වූ කලී ප්‍රමාණීය කළ හැකි වූවක් නොවේ. දේශනා කර අවසන් කළ හැක්කක්ද නොවන්නේය. බුද්ධ විඥානය පසේ බුදු කෙනෙකුට වුවද අවබෝධ කර තේරුම් ගත නොහැකිය. මෙයට හේතුව කුමක්ද? බුදු කෙනෙකුන් පුද්ගලිකව සිය දහස් දසදහස් ලක්ෂ කෝටි සංඛ්‍යාත අප්‍රමාණ බුදුන් වහන්සේලා වෙත එළඹ ඇත. මැනිය නොහැකි තරම් වත් පිළිවෙත් සපුරා පුහුණු කර ඇත. එම කාර්යයන් අභීතව අනලස්ව පවත්වාගෙන යාමෙන් උන්වහන්සේගේ නාමය මුළු විශ්වයම දැනගෙන සිටියේය. මීට පෙර නොදැන සිටි ධර්මය අවබෝධ කරගෙන දේශනා කරනු ලැබුවේ සුදුසු යැයි සිතූ ආකාරයටය. තවමත් එම උත්සාහයේ චේතනාව තේරුම් ගැනීමට අපහසුය. ශාරිපුත්‍රය, මම බුද්ධත්වයට පත් වූ දින සිට නොයෙකුත් හේතුන් හා නොයෙකුත් උපමේයයන් උපයෝගී කරගෙන පුළුල් වශයෙන් මාගේ ධර්මය දේශනා කර ඇත. ප්‍රමාණ කළ නොහැකි තරම් උපාය කෞශල්‍ය යොදා සියලු සත්වයින්ගේ අභිනිෂ්ක්‍රමණය සඳහා ධර්මය කියා දී ඇත. මෙයට හේතුව කුමක්ද? තථාගතයන්න් වහන්සේ ප්‍රඥා පාරමිතාව සපුරා මුදුන්පත් කොට උපාය කෞශල්‍යයෙහි පූර්ණත්වය ලබා ඇති බැවිනි. ශාරිපුත්‍රය, බුදුවරුන්ගේ ප්‍රඥාව අති සුවිශාලය, ගැඹුරුය. උන්වහන්සේගේ ප්‍රමාණ කළ නොහැකි කරුණාව සීමාවකින් තොරය. දේශනා කිරීමේ ශක්තිය, අභීතභාවය, පරමාවබෝධය, මෝක්ෂය, අවබෝධතාත්මකත්වය, නිදහස්වීම, සමාධි, මින් පෙර කිසිවෙකු පත් නොවූ සීමාවකින් තොරව ධර්මය පිළිබඳ අවබෝධ කර ගැනීමේ බලය උන්වහන්සේ සතුව ඇත. ශාරිපුත්‍රය, තථාගතයන් වහන්සේ නොයෙක් ආකාරයේ විවිධත්වයන් දක්වමින් උපාය කෞශල්‍ය යොදා ධර්මය දේශනා කරන්නේ කෙසේද යත් උන්වහන්සේ අතිශය මුදුමලක්ය. දම් සභාවේ රැස්වුණු පිරිස් එම වචන ඇසීමට ප්‍රිය උපදවති. ශාරිපුත්‍රය, එම කරුණු සියල්ල එකතු කොට සංක්ෂේපයෙන් දක්වමි. බුදුන් වහන්සේ පෙර නොවූ විරූ ලෙස සීමාවකින් තොර, ප්‍රමාණයකින් තොර ධර්මය සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන සිටින සේක. නවතිනු. ශාරිපුත්‍රය, මම වැඩිදුරටත් කිසිවක් නොකියමි. එයට හේතුව නම් මා ලබාගෙන ඇත්තේ ඉතා දුර්ලභ වූ, උත්කෘෂ්ට වූ, තේරුම් ගැනීමට ඉතා අපහසු වූ ධර්මයයි. ස්වාභාවික සංසිද්ධිවල යථා ස්වභාවය තේරුම්ගෙන එය සංනිවේදනය කළේද බුදුවරු පමණි. එම ස්වාභාවික සංසිද්ධිවල යථාර්ථය පහත සඳහන් ලක්ෂණයන්ගෙන් සමන්විතය. බාහිර පෙනුම, ස්වභාවය, භාවය හෙවත් අස්තිත්වය, ශක්තිය, බලපෑම, වෙන් කළ නොහැකි හේතුව, සම්බන්ධතාවය, අප්‍රකට හේතුව, පෙනෙන ඵලය. මේ සියලු දෙය මුල සිට අග දක්වාම එකට සම්බන්ධ වී ඇත.